හායි යාළුවනේ මම එයාපෝට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ මගේ යාළුවෙක් පික් කරගන්න. මම මේ M25 South ඉඳලා එයාපෝට් එකට යන ගමන් ඒ අතරතුරේදී මට කොබම් කියන සර්විස් ඒරියා එකක් හම්බ වෙනවා. Heathrow වලට මයිල්ස් 25ක් කලින් M25 South ඉඳලා ඔයාලා එනවනේ. ඒ කියන්නේ ලන්ඩන් කෙන්ට් පැත්තේ වගේ ඉඳලා එනවා නම් ඔයාලට කොබම් කියලා සර්විස් ඒරියා එකක් මේක තමයි සර්විස් ඒරියා එක මයිල්ස් 25කට කලින් හම්බ වෙනවා. මේ වගේ සර්විස් ඒරියා එකක්. මෙතන ඉඳලා ඔයාලට යන්නේ විනාඩි 20යි එයාපෝට් එකට. මේ සර්විස් ඒරියා එකේ ඔයාලට පැය 3ක කාල සීමාවක් ෆ්‍රී පාකින් එකක් හම්බ වෙනවා. ෆ්‍රී පාක් කරන්න පුළුවන් අපිට පැය 3ක් යනකම්. පැය 3කින් පස්සේ තමයි charge වෙන්නේ පවුන්ඩ් 10ක් වගේ පැයකට charge වෙනවා. මේක තමයි සර්විස් ඒරියා එක. ඔයාලා ඩයිනින් ටොයිලට්ස් fuel සේවා වගේ ඉලෙක්ට්‍රික් charging හැම දෙයක්ම මේ සර්විස් ඒරියා එකේ තියෙනවා. පාකින් ස්පේස් ගොඩක් තියෙනවා. දැන් මම සර්විස් ඒරියා එකෙන් පිට වෙනවා. සර්විස් ඒරියා එකෙන් පිට වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රක් පාකින් එකක් ඒ වගේම fuel station එකක් ගොඩක් දේවල් තියෙනවා. මෙතන මම වැදගත්ම දේ පාක් කරන්න ඔයාලට එයාපෝට් එකේ පාකින් ෆී එක ගොඩක් ගන්න පැය භාගයක් විතර තව වගේ අපි පික් කරනවා නම් පවුන් 8ක ගාණක් යනවා අපේ ෆෙයා එක. පැය භාගයට වැඩි වුණොත් විනාඩි 15කට පවුන් 4ක වගේ charge එකක් වැඩි වෙනවා. මොකද අපිට යාලා ලෑන්ඩ් කරලා පස්සේ ලගේජ් කලෙක්ට් කරාම මෙතනින් පිටවත් වුණාම අපිට විනාඩි 20යි මෙතන ඉඳලා යන්නේ. ඉතාමත් ඉක්මනින් අපිට මේ පැය භාගය ඇතුළත පවුන් 8කින් වගේ අපිට යාලට පික් කරගන්න පුළුවන්. නැතුනොත් ඔයාලට පාකින් එකේ ලොකු ගාණක් ගෙවන්න වෙනවා. අතන මම බැලුවා පැය 4කට පවුන් 20ක් පැයකට පස්සේ ඔයාලට පවුන් 20 ගානේ charge වෙනවා. පැයයි විනාඩි පැයක් සහ පැය දෙකක් අතරතුරේදී ඔයාලා ස්පේස් එක පාකින් ස්පේස් එකක් යූස් කරනවා නම් පවුන් 20ක් charge වෙනවා. මේ පේනවා ඔයාලට ට්‍රක් පාකින් එකක් තියෙනවා. ට්‍රක්ස් ගොඩක් පාක් කරලා තියෙන ලොකු පාකින් එකක් තියෙනවා. දැන් ඊට පස්සේ මම ආයි මොටර් එකකට ඇතුල්ලා විනාඩි 20යි මට මෙතන ඉඳලා එයාපෝට් එකට යන්නේ. එයාගේ මගේ කෝල් එක ආවා. එයාලා ආවා කියලා ඉවෙල බැස්ස කියලා මම ඊට පස්සේ පිටත් වුණා. මට ලස්සන සීන් එකකුත් අතර මගදී හම්බ වුණා. පේනවාද ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනවා. ලස්සන සීන් එකක්. දවල්ට ගොඩක් ලස්සනයි. ඒ වගේම ඔයාලා මේ ලේන්ස් වලදී මේ වගේ උඩ තියෙනවා බෝඩ්ස් ගහලා ඉවෙලා ඔයාලා ටර්මිනල් එක ටර්මිනල් 2ද ටර්මිනල් 3ද කියලා වෙලා ඔයාලට ෆලෝ කරන්න පුළුවන් ලේන් එකේ ට්‍රැක් එක අනුව. ඔයාලට ගොඩක් easy මේ ට්‍රැක් එක ෆලෝ කරන්න. ඒ වගේම පාරෙත් ඔයාලට රෝඩ් මාකර්ස් තියෙනවා. ගහලා මේ ෆලෝ කරන්න. ඔයාලට දැන් පේනවා ඇති ලස්සන කටාර් එයාර්වේස් පොඩි ආර්කිටෙක්චර් එකක් හදලා තියෙනවා අතුල් වෙනකොටම. ඊට පස්සේ අපි ටනල් එකට ඇතුල් වෙනවා. මේ විදිහට තමයි අපි ඇතුල් වෙන්නේ Heathrow එයාපෝට් එකට. මේ එන්ට්‍රන්ස් එක වල ගොඩාක් ලේසි. රෝඩ් මාකින්ස් පොළවේ තියෙන මාකින්ස් සාමාන්‍ය වගේ බෝඩ්ස් වල ලේන් එක ටර්මිනල් එක වලට ෆලෝ කරනවා නම් ගොඩක් easy ඔයාලට. මොකද කියන්නේ ඔයාලට දැන් අඳුර ගන්න ලේසි. රෝඩ් එක ලේන් එක මාරු වෙලා ඔයාලට වැරදි පාරක යන්නෙත් නැහැ. ඔයාලා ස්පීඩ් ලිමිට් ෆලෝ කරන්න පාරේ තියෙන ඒවා. පේනවා ඉතින් මම ටර්මිනල් 3 එකට තමයි යන්නේ. මම ටර්මිනල් 3 එකේ දැන් මම ඉතින් මේක කරන්නේ. ඊට පස්සේ ඒ වගේම උඩ මේ බෝඩ් එකක් තියෙනවා ඔයාලට drop off pick up short stay parking කියලා වෙලා උඩ බෝඩ් එකේ සඳහන් කරලා තියෙනවා drop off එකට යනවා නම් ඒ ලේන් එක ටර්මිනල් 2 සහ 3 විදිහට මෙතනින් කැඩෙනවා. ටර්මිනල් 3 තමයි අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් ගොඩක් වෙනවා නම් එන්නේ ටර්මිනල් 3 එකේ මෙතනින් තමයි ඔයාලට පාකින් එක වෙනස් වෙන්නේ drop off එක. වම් පැත්තේ drop off එකට යනවා නම් දකුණු පැත්තේ අපි පාක් එකට යනවා නම් අපි දකුණු පැත්තේ ලේන්ස් දෙක අල්ලගෙන තමයි යන්න ඕනේ. ඔයාලට මතක තියාගන්න drop off එකට යනවා නම් පවුන් 7ක් ගෙවන්න ඕන අනිවාර්යෙන්. ඔයාලට ඔතනින් එහාට ගියොත් කැමරාස් තියෙනවා in and out එකේදී පවුන් 7ක් අනිවාර්යෙන් ඔයාලා ඔන්ලයින් ගෙවන්නම ඕනේ. පාකින් එකට දැම්මොත් පැය භාගයට පවුන් 8යි. ඔයාලට පේනවා දැන් මෙතන තියෙනවා වම් පැත්තේ තියෙනවා ඕවර් හයිට් සහ මෙතන හයිට් ලිමිට් එකක් තියෙනවා මීටර් 2.2ක් අපිට උස තමයි වාහනේ. දකුණු පැත්තේ අපිට 2.75ක් වෙනකන් උසක මීටර් වාහනයක් යන්න පුළුවන්. ඔයාලට බලා ගන්න රූෆ් ලගේජ් එකක් එහෙම තියෙනවා නම් මෙතනදී ගොඩක් ඔයාලා පාකින් ලේන් එක බලන්න පාකින් ගන්න ස්පේස් එකක් පාක් කරන්න. ඊට පස්සේ මෙතනදී අපිට ටිකට් කවුන්ටර් එකකින් අපිට ටිකට් එකක් ෂෝ වෙනවා. පාකින් රෙන්ට් වුණා කියලා ගේට් එක ඇරෙනවා. අපි දැන් ඊට පස්සේ පාකින් ස්ලොට් එකකට යනවා. මේකේ තියෙනවා ලෙවල්ස් 5ක්. අපි මම පළවෙනි ලෙවල් එකට යනවා. ලෙවල් 1 එකේ කාර් පාක් එක ෆුල්. ඒකේ හින්දා මම ලෙවල් 2 එක හරි එතනින් උඩට හරි යනවා. ඊළඟට මම ලෙවල් 2 එක වෙනුවෙන් බලනවා.
පාක් එකක් මම ස්පේස් එකක් මම level 2 එකට ගියා. පාකින් ස්පේස් 15ක් තියෙනවා. එතනදී මම ඉස්සරහටම යනවා. ඇයි ඔයාලට ලේසි මොකද නැත්තම් ඔයාලා මේ හරියෙන් ඇතුළු වුණ තැනින්ම පාක් කරොත් ඔයාලා ගොඩක් දුර ඇවිදන් යන්න ඕනේ. මේ වගේ ඔයාලා ඉස්සරහටම ගියොත් ලිෆ්ට් එක ගාවම පාකින් ස්පේස් එකක් හම්බුනොත් ඔයාලට ගොඩක් ලේසි. ගොඩක් ඉක්මනට මේ තමයි ඉස්සරහම ඔයාලට පේන දිස්වන විදිය. ඉස්සරහම මේ විදිහට තියෙනවා. වම් පැත්තේ ඔයාලට දිස්වන ඉතින් ලිෆ්ට් වලට එන්ට්‍රන්ස් එක ඔයාලට කාර්ක පාක් කරලා මෙතනින් තමයි අපි එන්ටර් වෙන්න ඕනේ. මම කාර්ක පාක් කරනවා. කාර්ක ඉතින් ඉස්සරහම මට ස්පේස් එකක් හම්බුණා. ලිෆ්ට් එක ගාවින්ම ඒකින්ද මම එතනින් පාක් කරලා මම දැන් ලිෆ්ට් එක බලා යනවා. මෙතනදී ඔයාලා බලන්න ඕන කා පාක් කරපු ස්පේස් එක ඔයාලා ලෙවල් එකත් සහ ඔයාලට තියෙන විතර කොලම්ස් බෙදලා තියෙනවා. රෝ එකක් විදියට D A B C D කියලා බෙදලා තියෙනවා. කා එක පාක් කරපු දැන් නැත්තම් ඔයාලට හොයාර ගන්න බැරි වුණා කා එක අනිවාර්යයෙන් මේ කොලම් එකේ තියෙන ස්ටිකර් එක බලන්න. එතනදී ඔයාලට කා එක පාක් කරපු දැන ඉක්මනට හොයා ගන්න පුළුවන් ලෙවල් එක. මොකද ලිස්ට් එක ගත්තාන් පස්සේ ලෙවල් එකට ඇවිල්ලා D කියන සෝන් එක හරි A කියන සෝන් එකේ හරි ඔයාලට පාක් කරපු දැන් ටක් ගාලා කා එකට යන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙහෙම ලිෆ්ට් එක බලලා යනවා. මම මෙතනම පාක් කරා වලට පේනවා ඇති ලිෆ්ට් එක ගාවෙන්න ලිෆ්ට් එකේ මම level 2 එකේ ඉන්නේ. මම යන්න ඕනේ level 1 එකට යන්න ඕනේ. level 1 එකෙන් තමයි අපි walking path alleyway එක තියෙන්නේ. කොහොම level 1 එකට ආවද level 1 එකේ ලිෆ්ට් එකෙන් මම පිටුනොත් පස්සේ වලට පේනවා මේ තියෙනවා මෙතන parking ticket machine එක. ඔයාලගේ parking එක ඔයාලා පිට වෙනකොට මේ පාකින් ටිකට් වලින් ඔයාලට කෑෂ් හරි කාඩ් වලින් හරි ඔන්ලයින් ගෙවන්න පුළුවන්. කාඩ් එකෙන් හරි ෆෝන් එකෙන් හරි. පේනවා ඇති පැය භාගයට විනාඩි 8ක් සහ ඊට වැඩි වෙන 12:50 ගානේ පේනවා ඇති ඔයාලට. ඔයාලට මේක පිටත් වෙනකොට තමයි ගෙවන්න ඕනේ. ආපු ගමන් මේ පිටත් වෙනකොට ඊට පස්සේ මම මේ ඇලි වේගෙන් ඔයාලට යන පේනවා ඇති පාත් එකකින් යනකොට මේ තමයි රයිවල් එක. ඊට පස්සේ මම මේ පාත් එකේ ඉන්දිකෙන් තියෙන ඔයාලට ලිෆ්ට් වගේක් තියෙන ස්ටෑර්ගේස් එක තියෙනවා. කැමති එකක් යූස් කරන්න පුළුවන්. මම ස්ටෑර්ගේස් එකෙන් පල්ලෙහාට යනවා. ගියා පස්සේ මේක තමයි එයාපෝට් එකේ අරයිවල් සෝන් එක. වලට බේනොත් ෂොප්ස් තියෙනවා. ගොඩක් ලොකුයි. වලට කැම බීම හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම මෙතනින් එළියට ගිහිල්ලා එතනම තියෙනවා ස්ටෑර්ගේස් එක බැස්ස ගමන් එළියට ගිහපු ගමන් ඔයාලට ටැක්සිස් බසස් ඒ වගේම අරයිවල්ස් ඩිපාර්චර් සෝන් එකට ඔයාලට පිටත් වෙන්න පුළුවන්. මෙතනින් ටැක්සි එකක් ඕනනම් ඔයාලට ගන්න පුළුවන්. බස් එකක් ඕනනම් ගන්න පුළුවන්. එළියට ආපු ගමන් කැමති දෙයක් ගන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙතනින් ඔයාලගේ ප්‍රයිවට් වාහනෙන් නම් පිකප් කරන්න බෑ. මෙතන තියෙන ටැක්සිස් බසස් විතරයි. ප්‍රයිවට් කරනවා නම් ඔයාලට ප්‍රයිවට් වාහනයක එනවා නම් අනිවාර්යෙන් කාර් පාක් එකට දාන්න ඕනේ. ඒකත් හොඳට මතක තියාගන්න. කාර් පාක් එකේ ඔයාලා පිටත් වෙනකොට ඔයාලට පිටත් වෙන ගේට්ටුවෙන් ගෙවන්නත් පුළුවන්. නැත්නම් කලින් පෙන්නපු මැෂින් වලින් ගෙවන්නත් පුළුවන්. මෙතනින් ඔයාලට පේනවා මම කලින් පෙන්නුවා දැන් ඔය ඒ arrivals departure zone එක departure zone එකට ඔයාලට මාරු වෙන්නත් පුළුවන් අවශ්‍ය නම්. දැන් මම ඇතුළට ආවා. මේ ඉන්න මගේ යාළුවෝ කට්ටිය මගේ ෆැමිලි එකක් යාළුවෙක්ගේ ෆැමිලි එකක් ගන්න ආවේ. මේ තමයි ඉතින් පිළිගැනීම greet and meet එක. මේ මගේ යාළුවෝ ෆැමිලි එක. මෙතනදී ඔයාලට පේජින් කරලා ඉවරලා කැමති නම් මේ විදියට ඔයාලට පේන්නේ නෝ මෙතනින් කැමති විදියට ඇතුලේ টয়ලට්ස් ඒවා හැම දෙයක්ම තියෙනවා. කැමති විදියට ඒවා යූස් කරලා ඔයාලගේ යාළුවා ෆැමිලි එක නැත්නම් කවුරු හරි එතනින් greet and meet කරලා ඉවරලා ඔයාලට පිළිගන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ ලන්ඩන් හිත්‍රෝ එයාපෝට් එක. ඔයාලා මතක ඇතුව arrival departure එකක් ආවොත් මතක තියාගන්න. හතක පවුම් 7ක් ගන්න departure එකේදී කා පාකින් එකක් නැහැ. departure zone එකට යනවා නම් එතනදී පවුම් 7ක් අනිවාර්යෙන් ගෙවන්න ඕනේ.